හරි පුතේ. එහෙනම් අපි කතා කරන්න පටන් ගමු. පළවෙනි ඒකකය යුනිට් 1. එහෙම නැත්නම් මොකද පුතේ? ඉංජිනේරු තාක්ෂණවේදී හැඳින්වීම තමයි පළවෙනි පාඩම. පුතේ මේ හැඳින්වීම කියන පාඩම ඇතුලේ හරි අපි කතා කරනවා O levels 6 වසරේ සිට අතනම කිව්වොත් මේක 6 වසරේ ඉඳන් අපි O level දක්වා ඉගෙන ගන්න දේවල් වල තාක්ෂණික සිදුවීම් ටික අපි මොනවා කිරීමක්ද මේකෙදි කරන්නේ? වෙන් කිරීමක් තමයි අපි මේකෙදි කරන්නේ. එතකොට පුතේ ආදි මානවයා ගත්තොත් හරිද ඉතිහාසය ආදි මානවයාව ගත්තොත් මානවයා අපි ගත්තොත් ආදි මානවයා මම හඳුන්වනවා Homo sapien කිය. අපි දන්නවා O level කාලේ අපි ඉගෙනගෙන තියෙනවා. කවුද පුතේ ආදි මානවයා? මොකද? Homo sapien කියන්නේ බුද්ධිමත් මානවයානේ. හරි ඊට පෙර තවත් මානවයෝ විතර තියෙනවා. Homo erectus වගේ මානවයා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතන මූලිකව Homo erectus කියන මානවයා තමයි මොනවද ගින්දර හොයාගත්තයි කියලා කියන්නේ. මේ මතක තියාගන්න ඕනේ මම මේ නිකන් මතක් කරගෙන ගියේ. ආදි මානවයාගේ හරිද මූලික අවශ්‍යතා මොනවද? අපිට මොනවද ගත්තොත් මූලික අවශ්‍යතා මොනවද ඒ කාලෙදිත්? මොනවද ආදි මානවයාගේ තිබු මූලික අවශ්‍යතා? අපිට කීපයක් දකින්න පුළුවන්කම තියෙනවා. මිනිස්සුන්ට මොනවද මූලික අවශ්‍යතා මොනවද? අවස්ථා වුණා කියලා කොටස් දෙකක් දෙනවනේ නේද? මට බඩගිනි නම් මගේ මොකද්ද අවශ්‍යතාවය? මට කන්න පුළුවන්, බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, පොත්තු කන්න පුළුවන්, දෝසෙ කන්න පුළුවන්, පරාටා කන්න පුළුවන්, ආප්ප කන්න පුළුවන්, ඕන දෙයක් කන්න පුළුවන්. ඒවා මොකද පුතේ? හරි නේද? අවශ්‍යතාවය තමයි අවස්ථා සීමිතයි. බඩගින්න කියන්නේ අපි හැමෝටම එදිනවා. අපේ අවශ්‍යතාවය. ඒතකොට මම බත් කනකොට ඔයා පාන් කනවා. ඔයා කවුරු හරි කනවා. ඊළඟ එක්කෙනා එක විදිහට ආහාර ගන්නවා. ඒවා ඒගොල්ලෝ මොනවද? ආදි මානවයාගේ සිබ්බ මූලික අවශ්‍යතා කීපයක් තමයි ඉස්සෙල්ලාම අපිට කන්න දෙයක් ඕන. අපිටත් අපේ තියෙන අවශ්‍යතාවය. මොකද අපේ ඕන පළවෙනි දේ කන්න දෙයක් ඕන. මොනවද අවශ්‍ය? ආහාර. ඊළඟට ඉන්න තැනක් ඕන. ආහාර නිවාස ඉන්න තැනක් ඕන. දැන් ඕගොල්ලෝ දැකලා තියෙනවා පුතේ කොහොමද ඕගොල්ලෝ දැන් ඉන්නේ? අපි ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ආදි මානවයා දැන් ඉන්නේ කොහොමද උපන් ඇඳුම පිට ඉන්නේ? නිවාස. ඒ වගේම අපිට ඕන මොනවද? ඇඳුම් ඕන වෙනවා. ඊළඟ අවස්ථාවේ තමයි ඇඳුම්. ඒතර මේක එකිනෙකාට වෙනස්. ෆැෂන් එක වෙනස් නේද? එක්කෙනෙක් මීටර් කාලෙට නේද? එක අක්ක කෙනෙක් මීටර් කාලෙට ඇඳලා යනකොට මීටර් පාගිලා දෙනකොට තව අක්ක කෙනෙක් මීටර් කාලෙට සාය දෙනවා. හරි ඩිසයින් එක වෙනස්. ෆැෂන් එක වෙනස්. හැබැයි අවශ්‍යතාවය මොකද්ද? හැමෝගෙම අවශ්‍යතාවය විලිවසාගෙන. ඒකම අවශ්‍යයි. එතකොට අවශ්‍යතා සීමිතයි. ආහාර නිවාස ඇඳුම්. ඊට අමතරව ආදි මානවයන්ගේ තව තිබ්බ අවශ්‍යතාවයක් තමයි පුතේ ආරක්ෂාව. කැලෑවක ඉන්නකොට මොකක් වුණාද? මොකක්ද ඇති වුනේ? ආරක්ෂාව කියන සාධකය ඇති වුණා. ඒතර මේ ආරක්ෂාව කියන සාධකයේ පදනම් කරගෙන තමයි කවුද වෙයි වෙන්නේ? ටෙක්නොලොජි කියන එක ගොඩක් දුරට වෙයි වෙන්නේ. හරි? මොකක්ද වෙයි වෙන්නේ පුතේ? මේ ටෙක්නොලොජි කියන එක හරි? ටෙක්නොලොජි කියන එක වෙයි වෙන්නේ කවුරු පදනම් කරගෙනද? මිනිස්සු උත්සාහ කරනවා මොනවද සලසගන්නද? ආරක්ෂාව සලසගන්න. එතකොට සතෙක් හානි කරන්න එනකොට ඒ සතාට එල්ල කරනවා මොකද්ද? හෙල්ල. අපි දන්නවනේ හෙල්ල. එල්ල හැදෙන්නේ කොහොමද? ඌ එනකොට ඌගේ ගමන අඩාල කරන්න ඉස්සෙල්ලා ලීයක් ගන්නවා. ලීයට වඩා හොඳට හානි කරන්න පුළුවන්කම තියෙනවා මොකද්ද? ලීයක් තුළ මොනවද ඇති කරනවද? මේ විදිහට ලීයේ ඉස්සරහා මොකක් ඇති කරනවද පුතේ? සාමාන්‍ය ලීයක් වෙනකොට මේකද අපි ඇති කරනවා මොකද්ද මොන විදිහට? උලක් යොදලා ගත්තාම මේක මොකක් ඇති කරන්න පුළුවන්ද පුතේ? හානිදායක තත්ත්වය වැඩි කරන්න පුළුවන්. ඔන්න ටෙක්නොලොජි එක විදිහට. එහෙනම් අතීතයේ ඉඳලා අද දක්වා තාක්ෂණික සුවිශේෂී වෙනස්කම් ඇතිලා පැහැදිලි? හරි. එහෙනම් මොකද්ද මූලික හේතුව?
බලපාන සාධකය මොකද පුතේ? ටෙක්නොලොජි කියන එක ඇති වෙන්න මිනිස්සු තමන්ගේ ආරක්ෂාව සඳහා දරන උත්සාහයෙන් වෙන ප්‍රතිඵලයක් විදිහට තමයි ටෙක්නොලොජි. හරි. එහෙනම් අපි යමු ටියුට් එකට